අනේ හොරා ඔයා මෙතනද? බැලි ඔයා ඕ ඇයි අනේ ඔයා මේ කන්ෆියුස් වෙලා වගේ? මට මේ මොකුත් හිතා ගන්න බැහැ. ඇයි මෝඩයෝ අපි මේ හැමදාම මෙතෙන්ට එනවා යනවා. මේ ඔයා අත විතරක් මේ වගේ. මොකද මේ? නෑ සඳලි මට මේ වෙන දේ හිතා ගන්න බැරි වුණා. අයි නෑ පුතා ඔයාට අත අතකට අද මොකක්ද? අනේ හොඩයෝ අද අපේ ඇනවුපිරියටනේ. දැන්සරි ඇයි සතුටුනේ? උඹයි මට හෙත් ඔයාලට කැමති නෑ. හොඩයෝ මේ මොනවද අහන්නේ? හම්බ වෙලත් අවුරුද්දක් තියෙනවා. මේ මොනවද අහන්නේ? හරි හරි සඳලි. ඔයා මට ඒ කියන්නේ ඇත්තටම කැමති වුණා. මේ බලන්න. ඔයාත් දැනගෙන ඉන්නවා. මාත් දැනගෙන ඉන්නවා. අපි දෙන්නටම වඩා මේ ගැන මෙතන දැනගෙන ඉන්නවා. ඕනේ මොනවද අහන්නේ? ඉතින් මට මාන සතුටුයි. ඉතින් මට ඇනිවර්සරි එකට මොනවද? මට සතුටුයි සඳලි. ඒත් ඔයා මොකද මේ ගවුම? ඔයා සාරියක් ඉඳගෙන නේද ඉන්නේ? කවුරුත් මේ නෙමෙයි බලන්න. මම යනවාද පොඩ්ඩක් සුත්ති කියලා. මම තාක්ෂණේ කරකට මට ඔයා ඉන්නේ. ඕනේ මට මේ බාධාකට අපලක් ෆෝන් හරියනවා. පොරොන්දියම නමස්කාර. ඒ දෙවනන්නේ මේ කේක තාවරි නැහැ කියලා පොරොන්දියන්න. සඳලි මම ඔයාලට පොරොන්දු වෙනවා. මම මේ වෙලාව වෙනකන් ගොඩ දවස් බලාගෙන හිටියේ. මේ අපි මේ මොනවද කතා කරන්නේ? අද අපි සතුටෙන් ඉන්න ඕනනේ. ඒ වුණාට මට මේක හිතා ගන්න බෑ. ඔයා ගවුමක් සාරියක් නෑ දැන් ඉතින්. මේ කවුමද මං අතකින්
මගේ මෙලුවනේ. දැන් මට ඔයාගේ ෆෝන් එක දෙන්න. දැන් ඔයාට මගේ මෙලුවනේ. දැන් මට ඔයාගේ ෆෝන් එක දෙන්න. සම්මුද ඔන්නේ රෝඩ ගොඩක් දවස් නේ කියන්න බලාගෙන අමෝල් ආදරේ කරනවා මම වලට ආදරේ සඳලි මම මේ කියන ගොඩක් කල් බලාගෙන ඒත් මට මේක කියන්න අවස්ථාවක් හම්බුන්නේ නැහැ සඳලි ඔයා මට ආදරේ ඔව් සඳලි මට මේක කියාගන්න බැරුව හිටියේ ඇත්තටම ඉසුරු මම බලාගෙන හිටියේ මගේ ඔයා දැක්කම මගේ හිතේ ඒක කියා ගන්න නළුව මම මොකක්ද නේ කියලා අයියෝ ඉසුරු දැන් අපි දෙන්නට මේ පාලමෙන් ඈතර වෙන්න ඕනේ අපි දෙන්න අපේ ඉඳන් අපේ ඉක්ලිට ගමන යන්න මං කිව්වනේ මේ ක්ලාස් එකේ ඉන්නේ ගෑනලාද මම දන්නේ කවුද කියලා. ඔයා දන්නේ කතා කරනවා. කතා කරේ නෑ. යා මෙසේජ් එකක් දාලා ක්ලාස් එකේ තියෙන වෙලාව වගේ. හැම මොන මෙසේජ් එකක් ක්ලාස් එකේ තියෙන වෙලාවෙ මොකද ඔයා ක්ලාස් එකේ තියෙන වෙලාව කියන්නේ නැහැ. ඒක පරිස්සමකට කඩේ. නැතු ඔයා මං කියන කිසිම දෙයක් පිළිගන්නේ නැහැ. මොකද ඔයා අනිතරම ඔයා අර අරේව රංගි ඔක්කොලා අදට මට ඕන